තෙරුවන් සරණයි. මම ගුඩ්ඩුත් විහාරස්ථානයේ විහාරාධිකාරී වැවතැත්තේ ධම්මිස්සර හිමි. අපේ ගම්මානයේ ගුඩ්ඩුත් ජනපදයට මේ වන විට නායෑම හේතුවෙන් මිනිසුන් හා ගම්වාසීන් සියලුම දෙනා මේ වෙනකොට අවතැන් වී ඇත. ඒකට ප්‍රධාන හේතුව වන්නේ මේ කඳුපන්තිය නායෑම. කඳුපන්තිය නායෑම හේතුවෙන් අපේ ගම්මානයේ මිනිසුන් මේ වෙන විට කිසිදු වියලි ආහාර ද්‍රව්‍යයක් නොමැතුව ඉතාමත් අපහසුතාවයට පත් වී ඇත. වියලි ද්‍රව්‍ය ආහාර මෙන්ම සෞඛ්‍ය පාසුකම් අතින්ද අපේ මිනිසුන්ට මේ වෙන විට බෙහෙත් හේත් ලබා ගැනීම සඳහා යෑමට අපහසුතාවයකට පත් වී ඇත. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ කඳුපන්තිය නායෑම. මේ කඳුපන්තිය හරහා තමයි අපිට ප්‍රධාන පිවිසුම් මාර්ගයේ පිවිසී තිබෙන්නේ. එතකොට මෙතන ඉඳලා කිලෝමීටර් භාගයක් එහෙම නැත්නම් මීටර් 500ක වගේ ප්‍රදේශයක් නායෑම හේතුවෙන් මේ ගම්මානයට එන සියලුම ආහාර ද්‍රව්‍ය මේ වෙනකොට ලබා ගැනීමේ අපහසුතාවයකට පත් වී ඇත. ඒ හින්දා අපිට රාජ්‍ය අනුග්‍රහයද මේ වෙනකොට අපිට කිසිම තැනකින් ලැබිලා නැහැ. අපේ ගම්මානයේ මිනිසුන්ගේ දෑතේ සවියෙන් පුළුවන් විදිහට මේ පාර මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. ඒ සඳහා අපිට රාජ්‍ය අනුග්‍රහ යටතේ හෝ කාගේ හරි උදව්වක් හෝ උපකාරයක් යටතේ අපිට මේ පාර සකස් කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර පහසුකම් ලබා දෙනවා නම් ඒක වටිනාකමකින් යුක්ත වෙනවා. ඒකට හේතුව තමයි අපේ ගම්මානයේ මිනිසුන් මේ වෙනකොට පවුල් ජීවත් වෙනවා 400කට අධික ප්‍රමාණයක්. ඒ 400ක අධික ප්‍රමාණයම ගොවිතැන් බතින් තමයි ජීවත් වෙන්නේ. ඒ ගොවිතැන් කටයුතු සිද්ධ වුණත් මේ වෙනකොට ඒවා විකුණා ගැනීමේ අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට අපේ ගම්මානයේ වෙළඳසැල් ඉතාමත් පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ වෙළඳසැල් 5ක් 6කට අධික ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වෙළඳසැල් වල තියෙන බඩු බාහිර ආදියන් මේ වෙනකොට අවසන් වෙමින් පවතිනවා. ඒ කියන්නේ සමහර පවුල් වලට මේ වෙනකොට එදිනෙදා ආහාරයවල් ලබා ගැනීමේ අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඉතාමත් කාරුණිකව රාජ්‍ය අනුග්‍රහය හා රටේ අනිකුත් පුළුවන් ජනවාසීන් මේකට උදව් කරනවා නම් ඒක මහඟු උපකාරයක් ලෙස සඳහන් කරනවා. ඉතින් අපිට ප්‍රධාන පිවිසුම් මාර්ගය වෙන මේ මාර්ගය දැනට මිනිසු උදළු වලින් පස් සකසමින් පුළුවන් විදිහට රෝගියෙක් කරන් යන්න හරි කටයුතු කරන්න තමයි අපේ මිනිසුන්ගේ ශක්තිය බවට පත් වෙලා තිබෙන්නේ. අද දිනේ තව